අපි ඉඩ්ලි හදමු. මම හිතුවා අද ඉඩ්ලි හදන හැටි ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් ෂෙයා වෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න මම ඉස්සෙල්ලාම ඉඩ්ලි හදාන්න ඊයේ රාත්‍රියේ ගෙන්න දැම්මා. හාල් හොඬුවයි එකට උළු හාලට ස්වල්පයක් දැම්මා. උගලන් කැමති නම් උළු හාල් දාන්නත් පුළුවන්. නැත්තම් උළු හාල් නැතුව හදන්නත් පුළුවන්. උළු හාල් කියන්නේ හරි රසයි ගුණයි දෙකම තියෙනවා. ඒ නිසා උළු හාල් තේ හැන්දක් විතර මම දැම්මා. ඊට පස්සේ මේ තමයි උඳු ඇට. ඒකත් සමසමව ගත්තා හොඬුවක් වෙන්න. අපි දැන් බලමු ඒක කොහමද. ඔන්න මම මේ දෙකම අපි බ්ලෙන්ඩර් එකට දානවා. උළු හාල් එකයි දෙකම එකට දාලා අපි හොඳට මේක කොටා ගන්නවා. පස්සේ අපි මේකට හාල් එකක් දානවා. අපිට හිතුණත් මේක වැඩි කියලා අපිට මේක දෙසරකට උනත් මේක කොටා ගන්න පුළුවනි. දැන් අපි මේකට දැන් සමහරු මේ රැයක් තැම්බෙන වතුරයකටම මේක ඇත්තටම ඒ වතුර ටිකටම මේකට දානවා. වතුර ටිකක් මේකට දානවා. දැන් මම කරන්නේ ගොඩක් වෙලාවට උගලන්ට එහෙම ඕන නම් එහෙම කරන්න පුළුවන්. නැත්නම් වෙන වතුර ටිකක් අරගෙන ස්වල්පයක් ගොඩක් වතුර දාන්න නැහැ. අරගෙන අපි මේකට දාලා මේක අපි කොටා ගන්නවා. කෙටෙනකොට අපි මේකට තව මට හිතෙනවා දැන් මේකට වතුර මදි කියලා අපි මේකට තව වතුර ටිකක් දානවා. ඒක නවත්තලා ආපහු මේක අපිට දෙසරකට දාගන්නත් පුළුවනි. නැත්නම් මෙන්න චුට්ටක් ඒක මම මික්ස් කරනවා. කොටාගත්ත මිශ්‍රණය මෙන්න මේ ගානට ඇවිල්ලා ආවහම ඔයගලන්ට තේරෙනවා මේක මේ ඇත්තටම මේ කෙටිලා හොඳට. දැන් අපි ඒක මෙහෙම මේ බෝල් එකකට දාලා බෝල් එකකට දාලා අපි මේකට ලුණු ටිකක් එකතු කරමු. ලුණු ටිකකුත් එකතු කරලා මේක හොඳට මික්ස් කරලා අපි මේක මම ඇත්තටම මේ රැයක් පෙගෙන්න දාලා තිබුණ හාල් සහ මේ උඳු දැන් මේක අපි හොඳට මික්ස් කරලා මේක දැන් සමහරු මේකට පිපුම් කාරක දානවා. බේකින් සෝඩා හරි මොනවා හරි. මම නම් ඇත්තටම එහෙම මුකුත් පිපුම් කාරක දාන්නේ නැහැ. මොකද මේක රැයක් පෙගෙන්න තියලා ගත්තේ. මේක දැන් ඊට පස්සේ ඉතින් ඇත්තට මමත් මේ හදන්නේ අද රෑ කෑමට. දැන් මම මේක පැය 4-5ක් වගේ තියෙනකොට මේක ඇත්තටම හොඳට පිපිලා එනවා. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද මේක පිපිලාවට පස්සේ හදන්නේ කියලා. හරි. ඔන්න දැන් අපි අපේ ඉඩ්ලි අපි බලමු. දැන් ඔන්න අපි උදේ සාදගත්ත විදියට දැන් මේක හොඳට පිපිලා තියෙනවා. හරි. දැන් අපි මේක චුට්ටක් හොඳට මේක හොඳට කලවම් කරලා අපි අපේ මේ මගේ ස්ටීමර් එකට එහෙම දානවා. හරිද? දැන් මම මේක මේ හොඳට හක් කරලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. දැන් මේක අපි මේ මේක චුට්ටක් ඔයිල් ටිකක් මේක ස්ප්‍රේ කරලා මොකද මේක ඇලෙන්නේ නැති වෙන්න
ඊට පස්සේ මෙන්න මේ විදියට. හරි. එතකොට මේක අර ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි මේක මෙන්න මේ විදියට අපි දාගමු. ටිකක් වෙන්න. මොකද මේක පිරෙන්නම දාන්නේ නැහැ. එතකොට මොකද මේක පිපිලා එනකොට උඩට එනවා. ඒක නිසා ටිකයි අපි මේකට දාන්න මෙන්න මෙහෙම භාගයක් වගේ. ඔන්න ඔය විදියට ඔන්න ඔහොම. දැන් ඔයගලන්ට පේනවා ඔන්න මම මෙන්න මේ විදියට මේකට දාගත්තා. දැන් අපි මේක වහමු. මගේ මේ මොනවද මගේ ස්ටීම් එක මේක ඇති වෙනකොට මේකේ විස්ල් එකක් ඇහෙනවා. ඒකට අපිට දන්නවා මේක ඇති කියලා. ඊට පස්සේ අපි බලමු මේ මම මේ සාම්බාර් එකක් හදන්න ලෑස්ති කරලා තියෙන ඉඩ්ලි කන්න. මම මේ ලෑස්ති කරලා තියෙන එකට අවශ්‍ය දේවල් වට්ටක්කා, අල, වම්බටු, තක්කාලි, ඔයගලන්ට කැමති එළවලු දාගන්න පුළුවන්. මේක මේ බණ්ඩක්කා මුරුං ගණන් ඇත්තටම අවශ්‍යයි. කැරට් ඊට පස්සේ මේක ටෙම්ප කරන්න අවශ්‍ය රතු ලුණු ටිකක්, සුදු ලුණු, ඉඟුරු, අමු මිරිස්, මෙතන මේ 3-5 කහ මිරිස්. කුරුඳු කෑල්ලක් ගත්තා, රම්පේ කරපිංච අබ. දැන් අපි මේකට කොහොමද හදන්නේ කියලා. අපි මේකට ඉස්සෙල්ලාම අපි දාමු. මේකට ඔයිල් එක දාලා ඔයිල් ටික. ඉස්සෙල්ලාම මේක අපි මේකට අපි දාමු අබ ටික. හීට් එක වැඩි කරන්න. ඉස්සෙල්ලාම අපි මේකට අබ ටික දාමු. දැන් අපි අබ ටික දැම්මා. ඊට පස්සේ අපි දාමු මේකට ඉඟුරු සුදුරුණු ටිකක් චොප් කරගත්ත ඉඟුරු සවුරන්න කපලා ඕන කපලා පුරවා. මම ඒක චොප් කරලා දැම්මම සුවඳයි රසයි දෙකම තියෙනවා. ඊට පස්සේ අපි මම ගොඩක් වෙලාවට ඔය මේ ටෙම්පරේචර් මේවට මේ වගේ ටෙම්පරාවු වලට දාන්න ගන්නේ රතු ලුණු ටිකක් රසයි. එතකොට රතු ලුණු ටිකක් දැම්මා. ඊළඟට රම්පේ කරපිංච ටිකක් අපි මේකට දාමු. ටිකක් ඇදෙනකොට අපි මේකට රම්පේ කරපිංච ටිකක් එකතු කරමු. පුදුම සුවඳක් එනවා. මොකද මේ ඉඟුරු සුදුරුණු බැදිලා එනකොට හරි සුවඳයි. ඒ වගේම තමයි රසත් එහෙමයි. ඔන්න මම දැන් රම්පේ කරපිංච ටිකක් ඒකට එකතු කරා. මම මේ මට කියන්න බැරුණා. මම හිතන්නේ මම මේක අරන් තිනවා කඩල පරිප්පු සහ මේ මයිසූර් පරිප්පු ටිකක්. ඒක මම උදේ ඇත්තටම මේක පෙඟෙන්න දැම්මේ. උදේ පෙඟෙන්න දාලා ඊට පස්සේ දැන් වතුර අයින් කරලා මේ කපපු එළවලුත් එක්කම මේකට ඒක දානවා. දැන් ඔන්න මේක බැදෙනකොට අපි මේ සියලුම දේවල් මේකට අපි ටික දාගන්නවා. මේක ටිකක් බ්‍රවුන් පාට වීගෙන එනවා. අඩිය අල්ලගෙන වගේ එනවා. අපි එහෙම එනකොට අපි මේකට දාගමු. දැන් මේ ඉස්සෙල්ලාම අපි දාමු මේකට කැරට්. හරි. කැරට් එක දැන් ඊට පස්සේ දැන් අපි දාමු මේකට අල ටික. ඊට පස්සේ අපි වට්ටක්ක ටිකක් දානවා. වට්ටක්ක සාමාන්‍යයෙන් දාන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම සම්බාර එකක් ඇත්තට එන්නේ. දැන් අපි අනිත් පැත්තට දාමු. මෙන්න වම්බටු තක්කාලි. ඊට පස්සේ මෙන්න මුරුංගා. මුරුංගා මේ වගේ පොඩියට කපලා මුරුංගා දාන්න ඕනේ. ඊට පස්සේ ඒක ටිකක් තෙලෙන් පැන්දෙන්න අරින්න ඕනේ. අර තෙලෙන් පොඩ්ඩක් පැන්දෙනකොට නම් මේකට අමු මිරිස් ටිකත් එකතු කරලා කුරුඳු කෑල්ලකුත් දානවා. ඊට පස්සේ අපි මේ පරිප්පු ටිකත් එකතු කරනවා මේකට.
පේනවා නේද? අපි මේක දැන් ලුණු ටිකකුත් දාමු. ඕගලන්ගේ හැටියට අපි ලුණු ටිකක් දාමු. ඒ කියන්නේ අපි සමානයේ අනුව ඔයගොල්ලන් ලුණු දාගන්න. ඊට පස්සේ දැන් මේක හොඳට කලවම් වුණා. දැන් තේරෙනවනේ. දැන් අපි මේකට දාගන්න පිරිස් ටික. ඊට පස්සේ කහ ටික. ඊට පස්සේ කොලක. හරි. මේක හොඳට මික්ස් කරලා මේක ටිකක් තෙලෙන් කැන් වෙනකොට අපි මේකට වතුර ටිකක් එකතු කරනවා. ඔන්න දැන් ඕගලන්ට පේනවා මේක දැන් ලස්සනට මිරිස් එහෙම දැම්මාම ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේකට අපිට අවශ්‍ය තරමට ගෙදර ඉන්න ප්‍රමාණය අනුව ඕගලන්ට අවශ්‍ය විදියට මේක වතුර ගා ගන්න පුළුවන්. මට හිතෙනවා මේ ප්‍රමාණය දැම්මාම ඇති කියලා. ඔන්න ඔය වගේ දාලා අපි මේක තුලින් සැරේ අපි මේක තැම්බෙන්න තියනවා. හරි නේද? මම මේක පොඩ්ඩක් ඉන්න රස්ට එක වැඩි කරලා මෙහෙම තිබ්බා. අපි බලමු කොහොමද මේක ඉදෙනකොට කියලා එහෙනම්. ඔන්න දැන් අපේ ඉට්ලි ටික තැම්බිලා ඇති. දැන් අපි මේක අයින් කරගමු. ඔන්න දැන් මගේ සාම්බාරු කරියක ඔයගලන්ට පේනවා. හරිම රසයි සුවඳයි. ඔයගලන්ට පේනවා නේද? ඉතින් මං හිතනවා ඔයගලන්ට තෝසේ කන්න හරි වඩේ වලට හරි මෙන්න මේ විදියට ඔයගලන්ට හදාගන්න පුළුවන්. දැන් මගේ ඉඩ්ලි රෙසිපි එකත් ඔයගොල්ලෝ බැලුවා. මේකත් දැක්ක කොහොමද කරන්නේ කියලා. ඉතින් එහෙනම් ඔයගලන් මාව ෆලෝ කරන්න දිගටම මගේ මේ ඉනෝකාස් කුකින් ඩයරීස් YouTube TikTok and Facebook channels බලන්න කියලා මම ඔයගොල්ලන්ගේ ඉල්ලා සිටිනවා.